එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ සම්මාන උළෙලකදී වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් මාධ්‍යජාලය ලෙසින් හිරු සිය විශිෂ්ටත්වය යලි තහවුරු කරගත්තා. ඒ මාධ්‍ය ශාස්ත්‍රයේ විශිෂ්ටයන් ඇගේන ප්ලැටිනම් එක්සලන්ස් අවෝඩ්ස් 2026 සම්මාන උළෙලේදී සම්මාන 40කින් පිදුම් ලබමින්. මෙහිදී වසරේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාව, වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය, වසරේ විශිෂ්ටතම රූපවාහිනී රියැලිටි වැඩසටහන යන ප්‍රමුඛ පෙළේ සම්මාන මෙන්ම ගුවන්විදුලි සහ ඩිජිටල් අවකාශයේද විශිෂ්ටතා සම්මාන රැසක් හිරු මාධ්‍යජාලයට හිමිවීම විශේෂත්වයක්. Platinum Excellence Awards 2026. මෙරට ජනමාධ්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයන Platinum Excellence Awards 2026 සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ කොළඹ City of Dreams හෝටල් පරිසරයේදී. එහිදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක් සම්මාන උළෙලකදී වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් මාධ්‍යජාලය ලෙස හිරු මාධ්‍යජාලය සම්මානයට පාත්‍ර වුණා. වසරේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාව ලෙසින් හිරු TV සම්මානයට පාත්‍ර වුණේ මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා හිරු බව යලි යලි තහවුරු කරමින්. ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය නාලිකාව සම්මානයෙන් පිදුම් ලබන්නේ හිරු TV. වසරේ විශිෂ්ටතම රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙසින් මෙහිදී සම්මානනීය වූයේ මහ පොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන මෙරට ටෙලිවිෂනයේ රියැලිටිකරණයේ ප්‍රමුඛයා ලෙසින් අංක 1 වැජඹෙන හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනයි. Hero Star, congratulations! Platinum Excellence in Distinguished Reality Entertainment Program. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය හිමි වුණේ මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති විකාශයටයි. පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිවුස්. මෙහිදී වසරේ ජනප්‍රියම ගවේෂණාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයේ ලෙසින් හිරු CIA සම්මානයට පාත්‍ර වුණා. Hero TV CIA. සම්බුදු සසුනේ චිරස්ථිතිය සහ ආගමික හා සංස්කෘතික යහපැවැත්ම වෙනුවෙන් හිරු TV සදහසිතින් සංවිධාන කරන හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය සහ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන් වසරේ විශිෂ්ටතම ආගමික සහ සංස්කෘතික වැඩසටහන් සඳහා වන සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්. Spiritual and cultural broadcasting. ශාක්‍ය සිංහ මංගල්‍ය හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් සෙරමනි. Hero TV. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ටෙලිනාට්‍ය ලෙස දහස් සංඛ්‍යාත ටෙලිවිෂන් රසිකයින් හිරු තිරය මත ඇදබැද තබාගත් පාට කුරුල්ලෝ සම්මානයට පාත්‍ර වුණා. So Hero TV Patakurullo Platinum Excellence in Outstanding Television Drama Series. හිරු TV ඔස්සේ විකාශය වන ඔබ එන්න ඇවිත් යන්න ටෙලිනාට්‍ය වසරේ වඩාත් ජනප්‍රියම සති අන්ත ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුණා. වසරේ වඩාත් කැපී පෙනෙන ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුණේ හිරු TV ඔස්සේ විකාශය වන රොන් සොයා ටෙලිනාට්‍යයි. Ron Soya. හිරු TV. වසරේ වඩාත් ජනප්‍රියම දේශපාලන වැඩසටහන ලෙස හිරු සලකුණ කාලීන දේශපාලන වැඩසටහන මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. සම්මානයෙන් පිදුම් ලබන්නේ හිරු TV සලකුණ. වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන හිමි කරගත්තේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනයි. Hero Mega Blast. වසරේ විශිෂ්ටතම සජීව එලිමහන් ප්‍රසංගය ලෙස සම්මානිත වූයේ මෙරට සංගීත රසිකයන්ට කවදත් පෙර නොවූ විරු එලිමහන් ප්‍රාසංගික අත්දැකීමක් තිළින කරන හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගයයි. වසරේ ජනප්‍රියම විනෝදාත්මක රූපවාහිනී වැඩසටහන ලෙසින් සම්මානය දිනාගත්තේ හිරු TV කොපි චැට් වැඩසටහනයි. වසරේ ප්‍රමුඛතම ජ්‍යෝතිෂ වැඩසටහන ලෙසින් හිරු TV හි වින්දනීය උදෑසන සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම සංගීත රසාස්වාදන වැඩසටහන ලෙසින් සනුහරේ සම්මානයට පාත්‍ර වෙද්දී වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත නිෂ්පාදනය සහ සංස්කෘතික රසාස්වාදනය වෙනුවෙන් ජාන වැඩසටහන සම්මාන හිමි කරගත්තා. වසරේ විශිෂ්ටතම ළමා කුසලතා සහ විනෝදාත්මක වැඩසටහන ලෙස හිරු TV පොඩි බැඩ්ඩෝ වැඩසටහන සම්මානය දිනාගත්තා. වසරේ විශිෂ්ටතම ත්‍රිමාණ සහ ඩිජිටල් සජීවීකරණ සම්මානයද හිරු TV හිමි කරගත්තා.
එමෙන්ම වසරේ ශ්‍රාවක ජනාදරය දිනාගත් ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව ලෙස හිරු FM සම්මානයට පාත්‍ර වුණා. වසරේ විනෝදාත්මක උදෑසන ගුවන් විදුලි වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණේ හිරු FM හි බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව් DJ අරා ඇන් පැස්බරා වැඩසටහනයි. හිරු FM හි සහෝදර නාලිකාවන් වන සන් FM වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නාලිකා පෞරුෂය ලෙසත් ගෝල්ඩ් FM වසරේ විශිෂ්ටතම විනෝදාස්පාදන සහ රසික සහභාගිත්වය සහිත නාලිකාව ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම වසරේ වඩාත් ජව සම්පන්න ගුවන් විදුලි නාලිකාව ලෙසින් ෂා FM නාලිකාවත් වසරේ විශිෂ්ටතම දෙමළ භාෂා ගුවන් විදුලි නාලිකාව ලෙස සූරියන් FM නාලිකාවත් මෙහිදී සම්මාන හිමි කරගත්තා. මෙරට ඩිජිටල් අවකාශයේ ප්‍රමුඛයාත් හිරු බව යලි යලිත් පසක් කරමින් වසරේ විශිෂ්ටතම YouTube නාලිකාව ලෙස හිරු TV YouTube නාලිකාව සම්මානයට පාත්‍ර වෙද්දී වසරේ වඩාත් බලපෑම් සහගත ඩිජිටල් අවකාශය වෙනුවෙන් හිරු TV Facebook පිටුව සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම එළියන සංඛ්‍යාත ග්‍රාහකයින්ගේ ආකර්ෂණය හිමි කරගත් හිරු TV TikTok නාලිකාව සම්මානිත වූයේ වසරේ විශිෂ්ටතම ඩිජිටල් සහභාගීත්වය වෙනුවෙන්. ඩිජිටල් අවකාශයේ වසරේ වඩාත්ම බලපෑම් සහගත වෙබ් අඩවි ලෙස hiru news.lk, hirutv.lk, hirufm.lk සහ හිරු ගොසිප් යන වෙබ් අඩවි සම්මානයට පාත්‍ර වුණා. වසරේ ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා වන සම්මානය මෙහිදී පිරිනැමුණේ හිරු TV නිවේදක චමුදිත සමරවික්‍රමටයි. මෙහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී නිවේදක ලෙස හිරු ප්‍රවෘත්ති අංශයේ මදුෂාන්ද සිල්වාත් වසරේ ජනප්‍රියම කාන්තා මාධ්‍ය පෞරුෂය ලෙස හිරු ප්‍රවෘත්ති අංශයේ රෝෂිනී විජයසූරියත් සම්මානයට පාත්‍ර වුණා. ජනතාවාදී ජනමාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් හිරු මාධ්‍ය ජාලය මෙතෙක් ආ ගමන් මගේදී ජනප්‍රියත්වය මෙන්ම විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අවස්ථාවන් බොහෝයි. එහි සුවිශේෂී කඩීමක් සනිටුහන් කරමින් ප්ලැටිනම් එක්සලන්ස් 2026 සම්මාන උළෙලේදී සම්මාන 40ක ගෞරවය අප වෙත හිමි වුණේ ප්‍රේක්ෂක ඔබගේ විශ්වසනීය ප්‍රතිචාරය හේතුවෙන්. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ හිරු වෙත යලි යලිත් තැබූ විශ්වාසය වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට හිරු අපගේ ප්‍රණාමය.